ඒ චොං පොඩ්ඩක් කොළ ටික පෙරලන්න පෙන්නන්න මේක මේකට කියන්නේ වසබි මේ කැමරේට කියන්නේ පේචොංගොල් පේචොංගොල් කියන්නේ හෙජං එකේ තියෙන කටු ටිකමයි තියෙන්නේ ඊට අමතරව මේකට කොළ වර්ග හතු මේ තොක් කියලා කෑල්ලක් තියෙනවා මේ තොක්බුක් කියලා සුප් එකක් අපි ඉගෙන ගන්න කොරියෙන් ඉන්නකොට ඒ සුප් එකට දාන තොක් කෑලි ඒවා දාලා තියෙනවා ඊට අමතරව මේක කාලි කරලා මේකේ හොද්ද ඉවරුණාම ඕනනම් කියන්නේ හොද්ද ඉතුරු වෙන වෙලාවකට හොද්ද ඉතුරු හෝ ඉවරුණොත් අපිට තව ලාමියම ඉල්ල ගන්න පුළුවන් මේකටම දාලා මේ හොදිත් එක්ක ආයෙ හදලා කන්න පුළුවන් ලාමින් එකට ඔය ලාමින් එකේ ගාන විතරයි ඇඩ් වෙන්නේ තව අමතර ගත්තොත් එහෙම චොනමක් වගේ ඒකට හරිම රසයි මේක ඒකට හම්බ වෙනවා අමතර කිම්චි කොහෙ ගියත් තමයි ටිකකින් මිරිස් ලුණු කෑල්ලි රාම්බු වර්ගයක් අර අච්චාරු වගේ හදලා මෙන්න මේ සෝස් එක හරි රසයි මේක දෙන්ජන් කියලා කියන්නේ ඇට වර්ග දාලා අඹරු සෝස් එක මිරිස් කරලා මේක ගාන කද්දි හරිම රසයි මේ වසබි කියන එක දෙන්නේ මේ දියර එක මේක මේකේ මස් කෑලි මේ මස් තියෙන මේකේ මස් කෑලි ගලවලා අර මේකේ කොබල කපුවම වෙනම ටේස්ට් එකක් එනවා නිකන් මේක හරි අමුතු රසක් එන්නේ කාලා බලන්න කොරියාවට ආපුවාම ඊට අමතරව තව හම්බ වෙනවා බත් කප් එකක් ඒක නම් වෙනම අපි සල්ලි දෙන්න ඕනේ හෙජමට නම් ෆ්‍රී හම්බ වෙනවා මේක ගද්දි මේකට වෙනම ගෙවන්න ඕනේ මොකද මේක ගන්න නැති කට්ටියක් ඉන්නවා ඒකයි ඒක වෙනම මට ගන්න දාලා තියෙන්නේ මේකේ දෙන්නෙකුට ඇති වෙන්න සාමාන්‍ය සයිස් එකට මාන් 3යි විදිහේ අට්ටිය ඊට අමතරව තියෙනවා තව 3මාර එක තියෙනවා 4 එක තියෙනවා ඊට අමතරව තියෙනවා මේ ලුණු කුඩු දෙනවා ඊට පස්සේ ගම්බිරිස් කුඩු තියෙනවා මදිනම් දාගන්න ඉතින් අර නික ගන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා සොත් කරත් සුත් කරත් කුඩු දෙකයි හැන්දයි තියෙනවා ටිෂු තියෙනවා මේ හදලා ගන්න තියෙන්නේ කොහොම තමයි කණ්ඩාවට පස්සේ කරු ටික මේකට ගලවලා ගන්න තියෙන්නේ කතුරක් තියෙනවා කපා ගන්න වල වර්ග පොඩි බෙදා ගන්න හොඳක් දෙනවා මේකෙන් අල්ලලා එහා මෙහා කටු දා ගන්න කරන්න ඉතින් ඕක තමයි විස්තරේ කූල් වතුර ගෙනත් දෙන ළඟට ඊට අමතරව මේ මදි පාඩු තියෙනවනම් බුෆේ එකක දාලා තියෙනවා මේ කිම්චි මේ ඩිස් කරලා මේ රාම්බු ඒ සෝස් වර්ග ඒ අමතරව ගන්න බුෆේ එකකට දාලා තියෙන එකකින් ගන්නත් පුළුවන් මේක මෙතෙන්ට තේරික පත්තු කරලා දෙන්නේ අපිට ගෙනල්ලා මේක අම්බලා තියෙන එක පාරක් තව ටිකක් රත් කරලා ඉතින් ගත්තට පස්සේ හොඳ ටේස්ට් එකක් තියෙනවා මදින ලුණු මිරිස් කුඩු ටිකක් තියගෙන ගන්න පුළුවන් සුපිරි සුපිරි මචං